පළවෙනිම ඩ්‍රීම් එක තමයි මගේ බයික් එකක් ගන්න එක. ඒක ගන්න මට ගොඩාක් සපෝට් කරේ මගේ අම්මයි තාත්තයි. අනිත් වලට සාපේක්ෂව ලස්සනයි. ස්මාර්ට් ගතියට තමයි ආස වෙන්නේ. ඔප්ෂන් තියෙනවා ගොඩක් අනිත් බයික් වලට සාපේක්ෂව. මේ ජෙනරේෂන් එකට ඕනිම කරන දේවල් තමයි බයික් එකේ තියෙන්නේ. මම ආස වුණා මේ කලර් එකට. ඒ වගේම මේකේ තියෙන මේ තාක්ෂණය පැද්දාම පොඩක් අර ස්මාර්ට් ගතියක් තියෙනවා. ඒකට තමයි මම ආස වුණේ. කාලය කළමනාකරණය කරගන්න හොඳම ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා Hero 125 R එකට. අනිත් බයික් වල තියෙන්නේ අපි තෙල් ගහන ගමන් බැහැලා සීට් එක අරින්න ඕන. එහෙම දැන් මේ බයික් එක නැග්ගාම අපිට ඉඳගෙනම මේ ස්විච් එක දැම්මහම එතකොට ඔටෝ මේක මේ තෙල් ගහන්න පුළුවන්. කාලය ඉතුරු කරගන්න පුළුවන්. මං හිතනවා ඒක අපිට ගොඩක් පහසු වෙයි කියලා. සෙට්ස්ද මේකේ තියෙන ලයිට් අප් එක. එළිය තියෙනවා, ගොඩක් දුර පේනවා. ඒ නිසා මට අනතුරු වෙන්නේ නැහැ. අපි හිතුවට වඩා අපිට හොඳ ලස්සන ස්මාර්ට් බයික් එකක් ගන්න පුළුවන්. මං හෙව්වදේ මට හම්බුණා ඒ Hero Zoom. ස්මාර්ට් ලුක් එක අතින් නම්බර් 1. ජීවිතේ ලස්සන කරගන්න Hero Zoom එකකට මාරු වෙන්න. ඔබේ ප්‍රවාහන සගයා ලෙස Hero අද වෙනකොට ගම්දනව් සිසාරා යන වෙනස රටවටා යන ගමනේදී අපි ඇවිත් ඉන්නවා අද නිකවැරටියට. අද මාත් එක්ක ඉන්නේ හසාරා. හසාරා කියන්නේ ලස්සන කෙල්ලෙක්. ඒ නිසා තමන්ගේ බිස්නස් එක කරන තැන ඉඳලා අම්මලත් එක්ක Zoom එකක් අරන් තියෙනවා. ඒ නිසා හසාරාත් එක්ක තමයි කතා කරන්නේ. හසාරා අයබෝන්. අයබෝන් සර්. කොහොමද හසාරා ගැන කියන්න? හසාරාගේ ලයිෆ් එක ගැන හසාරා මොනවද කරන්නේ? මට ඉන්නේ අම්මයි තාත්තයි නංගි අක්කයි. අම්මයි තාත්තගේ තමයි බිස්නස් එක. මම ඒ ලෙවල් කරනවා. දැන් ඒ ලෙවල් කරලා ඉවරයි. ඒ අතරේ මෙතෙන්ටත් ඇවිල්ලා අම්මට තාත්තටයි සපෝට් එකක් දෙනවනේ. ඔව්. එහෙම තමයි දූවරු ඉන්න ඕනේ. ඈ නංගියෙකුත් ඉන්නවනේ. ඔව් සර්. එයා හැංගිලා ඉන්නේ එතෙන්ට වෙලා නේ. හසාර අරන් තියෙනවා Zoom 125R එකක්. ඇයි මේ 125R එකකට හිත ගියේ? මම ආස වුණා මේ කලර් එකට. ඒ වගේම මේකේ තියෙන මේ තාක්ෂණය ඒක පැද්දාම පොඩක් අර ස්මාර්ට් ගතියක් එනවා. ඒකට තමයි මම ආස වුණේ. ඔයා මේක පදිනකොට ඔයාට මොකක්ද දැනෙච්ච ෆීල් එක? ඔයාට මොකක්ද හිතෙන්නේ මේක ඔයා ඩ්‍රයිව් කරනකොට? සාමාන්‍ය අනිත් බයික් වලට වඩා ස්මාර්ට් ඉක්මනට යන්න පුළුවන්. අනිත් වලට සාපේක්ෂව ලස්සනයි. ස්මාර්ට් ගතියට තමයි ආස වෙන්නේ. ස්පීඩ් එක ගත්තාම ඔයාට කොහොමද කන්ට්‍රෝල් එක බයික් එකේ? අනිත් බයික් වලට සාපේක්ෂව මේක ළඟ කුයික් වෙනවා. පිකප් එක ඔයා කියන්නේ. ඔව් මං අනිත් බයික් පැදලා තියෙනවා. ඒවට වඩා මේක ළඟ ඉක්මනින් නවත්ත ගන්න ඒ වගේ පොඩි හොඳයි මේක. බැලන්ස් කරගන්න පුළුවන්. ඔප්ෂන් තියෙනවා ගොඩක් අනිත් බයික් වලට සාපේක්ෂව. මං ඒ නිසා තමයි මේ බයික් එක තෝරගත්තේ. මේ ජෙනරේෂන් එකට ඕනිම කරන දේවල් තමයි බයික් එකේ තියෙන්නේ. ඔව්. ඔයාට මේ ඩිස්ප්ලේ එක තුල ඔයාට හොඳටම පැහැදිලිව දකින්න පුළුවන් ආකාරයට LED ඩිස්ප්ලේ එක ඔයාට මේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඔයා නැවිගේෂන් එකකින් ඔයාගේ මැප් එක through ඔයාට යන්න පුළුවන්. ඒකට ගොඩක් ආසයි. ඔව් ඒකට ආසයි ගොඩක්. 110යි 14 ටිකක් පුළුල් ටයර් එකක් තියෙනවා. ඒ වගේම ඩිස්ක් බ්‍රේක් එක තියෙනවා. මේ පුළුල් ටයර් එකක් එක්ක ගත්තට පස්සේ අනිත් ස්කූටර් එකක් එක්ක ගත්තාම මට පේනවා ඇති මේක අනිත් ස්කූටර් එකට වඩා ගොඩක් උසයි. දැන් මේ වගේ ඒරියා හැටි අනිත් ඔයගොල්ලන්ගේ ගම් ප්‍රදේශවල තියෙන අවුට් රූට් එක ගත්තට පස්සේ ගොඩක් වෙලාවට පාරවල් තියෙනවා ටිකක් වැලගොඩලි තියෙන. ඒ වගේ දේවල් වලදී ඔයාලට මේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගොඩක් බලපානවා ටිකක් උස නිසා. ඒ වගේම තමයි ස්පීඩ් එකේදී බයික් එක ඔයාලට ගොඩක් ඉක්මනට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ වගේ ලොකු ටයර් එක සයිස් එකක් ආපු ස්කූටර් එක තමයි Hero Zoom 125R කියන්නේ. අම්මා මොකද කිව්වේ තාත්තා මොකද කිව්වේ?
එදෙන ගොඩක් සතුටුනා අපි හිතුවට වඩා අපිට හොඳ ලස්සන ස්මාර්ට් බයික් එකක් ගන්න පුළුවන්. අසාර කොහොමද දැනගත්තේ Zoom 125R එක ගැන? මං ඉන්ටර්නෙට් එකෙන් දැක්කා. ඒ වගේම කෙවරටි ප්‍රදේශයට මේ ඇවිල්ලා හිටියා. ඒතකොට තමයි දැක්කට පස්සේ ආස හිතුනේ මටත් ඒ වගේ බයික් එකක් ගන්න. ඒ කියන්නේ ගමට ඇවිල්ලා හිටියා ප්‍රොමෝෂන් ටීම් එකක්. ඔව්. ඊට පස්සේ මටත් හිතුණා ඒ වගේ බයික් ඒ කියන්නේ ඔයා අද වෙනකොට අන්තර්ජාලයේ ගොඩක් ওই ජෙනරේෂන් එකේ හිම තමයි. ලෝකේ හැම දෙයක්ම හොයනවා. ඒ නිසා හොයලා බැලුවා මොකක්ද මේක ඈ? ඔව් මේක මේ ගොඩක් ප්‍රසිද්ධයි ඉන්ටර්නෙට් එකේ. ඒ නිසා මට හිතුණා ඒක ගන්න ආසාවෙන් හිටියා. කෙවරටියට ඇවිල්ලා හිටියා. ඒතකොට ඉතින් අම්මා තාත්තා ඒකත් කියලා ඒගොල්ලෝ අරන් දුන්නා වඩ. Zoom එක ගත්තට පස්සේ ඔයාගේ එදිනදා වැඩ කටයුතු දැන් ඉස්සරහට කරගෙන යන්නේ මේකේ. මට ගොඩක් පහසුයි මොකද ගෙදර ඉඳන් ටවුමට එන්න යන්න ඕන. ඔව්. ඒ වගේම ඉක්මනට එන්න පුළුවන් මේ බයික් එකේ. මම හිතනවා මගේ වැඩවලට මේක පහසුවක් වෙයි කියලා. ඒ වගේම ඔයාට කියන්න ඕනේ IBS brake system එක තියෙනවා. මේ brake system එක හරහා හොඳට controlling ගොඩක් වේගයෙන් ගියත් speed එක control කරගන්න පුළුවන්. බයික් එක unbalance වෙන්නේ නැහැ. බයික් එක ඇදිලා යන්නේ නැහැ. ඒ වගේ හොඳ steady brake system එකක් තියෙනවා. මම හිතන්නේ ඒක ගොඩක් වටිනවා safety එකට. මම දැන් පැද්දට පස්සේ මට හොඳ බැලන්ස් එකක් ආවා. මට ආසයි ඒ බයික් එක. සාරා දැන් මේකේ තව ඔයාට ආසම ඔප්ෂන් එකක් තියෙනවා. ඒ මේ යනකොට පෙට්‍රල් සෙඩ් එකට ගියාම දැන් මේ ගොඩක් ස්කූටර් වල තියෙන පෙට්‍රල් ටික ගිහලා බහින්න ඕනේ, සීට් එක උස්සන්න ඕනේ, ආයි මූඩි අරින්න ඕනේ. මේකේ තියෙන ඔප්ෂන් එක ඔබට මොකද හිතෙන්නේ? දැන් අනිත් බයික් වල තියෙන්නේ අපි තෙල් ගන්න ගියාම බැහැලා ඊට පස්සේ මේ ආයි මේ සීට් එක අරින්න ඕන. එහෙම දැන් මේ බයික් එක නැග්ගාම අපිට ඉඳගෙනම මේ ස්විච් එක දැම්මහම එතකොට ඔටෝ මේක මේ තෙල් ගහන්න පුළුවන්. ඒ අතින් අපිට ගොඩක් පහසුයි ඒක. කාලය කළමනාකරණය කරගන්න හොඳම ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා Hero 125R එකට. කාල වේලාවක් නැතුව යනකොට රෑට යනකොට කොහොමද ඔයාට ලයිටින් ෆීල් එක? ඔයාට මේකේ තියෙන LED ලයිට් එක කොයි ආකාරයෙන්ද ඔයාට ඒරියා එක ලයිට් අප් කරලා තියෙනවා? සැටිස්ද ඔයාට තියෙන ආලෝක ධාරාව, ආලෝක වර්ණය, ඒ වගේම ඒරියා එකේ කොච්චරක් ඔයාට දුරකට සැටිස්ද මේකේ තියෙන ලයිට් අප් එක? අනිත් බයික් වලට සාපේක්ෂව මේකේ ලයිට් එක හොඳට මේ එළිය තියෙනවා. ගොඩක් දුර පේනවා. ඒ නිසා මට අනතුරු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් ගොඩක් අපිට මේ රැට යද්දි එහෙම සත්තු හම් වෙනවා. ඒතකොට මම හිතනවා මගේ බයික් එකයි මම දෙන්නම ආරක්ෂයි මේ තියෙන මේ ආලෝකයත් එක්ක කියලා. හසාරා ඊළඟට ගොඩක් මාස මේකේ තියෙන සෙල්ෆ් ස්ටාර්ට් එක. මේක ගොඩක් වෙලාවට සෙල්ෆ් ස්ටාර්ට් එක ගොඩක් වෙලාවට ලේඩි කෙනෙකුට ගොඩක්ම පහසු දෙයක්. ඒ නිසා මම හිතනවා ඔයාට ගොඩක් ආසා කරන ඔයාට ගොඩක් ලේඩිස්ලාට ගොඩක් වැදගත් ඔප්ෂන් එකක් තමයි සෙල්ෆ් ස්ටාර්ට්. මම හිතනවා දැන් හදිස්සි අපිට මේ හදිස්සි ගමනක් එහෙම වුණාම අපිට මේක පහසුවක් වෙයි. අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන්. මම හිතනවා ඒක අපිට ගොඩක් පහසු වෙයි කියලා. යතුරු පැදි ඕන තරම් වෙනද පොලේ තියෙනවා. හැබැයි අලවීම් පසු සේවාව තමයි විශිෂ්ටත්වය වෙන්න ඕනේ. මොකද අබාන්සටෝ කියන්නේ අලවීම් පසු විශිෂ්ටත්වයටම ගිය ආයතනයක්. මොකද ඔවුන් හැම වෙලේම ඔබ ගත්තු යතුරු පැදිය ඔබ දිගටම පදිනකම් ඔබව බලනවා. ඒ කියන්නේ ඔයාට ඕනි කරන සර්විස් එක, ඒ වගේම ස්පෙයා පාර්ට්ස් මේ තියෙන හැම දෙයක්ම ඔයා වෙනුවෙන් රෙඩි වෙලා තියෙනවා. ඒ ගැන සතුටුයි. ගොඩක් සතුටුයි. මොකද නැත්තම් අපිට හදිස්සියේ මේ ඇක්සිඩන්ට් එකක් වෙලා මොකක් හරි දෙයක් වුණොත් එහෙම අපිට ආබාන්ස් එකට කෝල් කරලා ඉක්මනින් අපේ මේ අතුරුපැදි යථා තත්ත්වයට ගන්න පුළුවන්. අනික ඒ වගේ පාර්ට් තියෙන එක ඇත්තටම මේ පරිභෝගිකයන්ට පහසුවක් කියලා මම හිතනවා. මගේ ලයිෆ් එක අද ඉඳලා ස්මාර්ට් වෙලා තියෙනවා. මගේ ලයිෆ් එකේ ඩ්‍රීම් එක වාසබෑ කරගෙන තියෙනවා. ඇත්තටම මට සතුටුයි. ගොඩක් සතුටුයි. මොකද මගේ ජීවිතේ පළවෙනිම ඩ්‍රීම් එක තමයි මගේ බයික් එකක් ගන්න එක.
ඒක ගන්න මට ගොඩාක් සපෝට් කරේ මගේ අම්මයි තාත්තයි. ඒ දෙන්නට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම බලාපොරොත්තු වෙනවා මගේ හැම හීනෙකටම යන්න මට මේ වගේම ස්මාර්ට් යන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා ජීවිතය ගෙනියන්න ලයිෆ් එක ස්මාර්ට් කරගන්න අබාන්සොටෝ හැමදාම දශක 6කට එහා ගිය කීර්තිමත් නාමයක් තියෙන මේ මහ පොළොවේ ගම්දනව් සිසාරා ගිය එකම ආයතනය තමයි ජන හදවත් තුළ අබාන්ස් ඔටෝ. අසාරාගේ සියලු බලාපොරොත්තු සිද්ධ වෙලා අසාරා ලස්සන ලොකු තැනක ඉන්නවා දකින්න අපි ආසයි. ඒ ආසාවේ ඒ සුබ පැතුමත් අරගෙන ආයි දවසක අපි කොහෙදී හරි හමු වෙමු. ගොඩක් ස්තුතියි. මම ස්තුතියි සර්.